හරි අපි කෙලිම මාතෘකාවට බහිමු. අද අපි මේ පැහැදිලි කිරීමේ වැඩසටහනෙන් කතා කරන්න යන්නේ නෙට්වර්කින් වල තියෙන අතිශය වැදගත් ඒ වගේම ගොඩක් අයට පැටලෙන මාතෘකාවක් ගැන. ඒ තමයි concurrent network servers එහෙවත් නැත්නම් සමගාමී සේවාදායකයන්. සරල process forking වල ඉඳලා හිතා ගන්න බැරි විදිහේ බරපතල server failures කොහොමද අපි handle කරන්න කියන එක ගැන අද අපි ගැඹුරින් කතා කරනවා. කිසිම කැම්මලිකමක් නැතුව මේ සංකීර්ණ දේවල් ටික අපි අද හොඳටම තේරුම් ගමු. අද අපේ ගමන යන්නේ මෙන්න මේ විදිහටයි. මුලින්ම ඉටරේටිව් සහ කන්කරන්ට් අතර වෙනස බලලා ඊට පස්සේ සොකට්ස් වල ඇතුළාන්තයේ TCP එකෝ එකේ ජීවන චක්‍රය, POSIX සිග්නල්ස් සහ zombie processes ගැන කතා කරනවා. ඊටත් පස්සේ තමයි වැදගත්ම හරිය. ඒ කියන්නේ සර්වර් එකක වෙන බිඳවැටීම් සහ දත්ත හුවමාරු කරන නිවැරදිම විදිය ගැන අපි සාකච්ඡා කරන්නේ. ශක්තිමත් සිස්ටම් එකක් හදන්න මේ ප්‍රායෝගික පැත්ත දැනගන්නම ඕනේ. පළවෙනි කොටසෙන් අපි බලමු මේ ඉටරේටිව් සහ කන්කරන්ට් කියන දෙකේ ප්‍රායෝගික වෙනස මොකක්ද කියලා. මේක තීරුම් ගන්න හොඳම විදිය තමයි රෙස්ටොරන්ට් එකක් ගැන හිතන එක. ඉටරේටිව් සර්වර් එකක් කියන්නේ හරියට මුළු රෙස්ටොරන්ට් එකටම ඉන්නේ එකම එක වේටර් කෙනෙක් වැඩක්. එක මේස් එක වැඩ ඉවර වෙනකන් අනිත් හැමෝටම බලාගෙන ඉන්න වෙනවා. ඒක හරියන්නේ පොඩි වැඩවලට විතරයි. හැබැයි කන්කරන්ට් සර්වර් එකක් කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. මාරම ස්මාර්ට් විදියක්. අලුත් පාරිභෝගිකයෝ ආපු ගමම්ම ඒගොල්ලන්ට සලකන්න අලුත්ම වේටර් කෙනෙක්ව. ඒ කියන්නේ අලුත් චයිල්ඩ් ප්‍රොසෙස් එකක් එතනට යොදවනවා. කාටවත් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. වැඩේ එකවර සිද්ධ වෙනවා. ඉතින් කොහොමද අපි මේ අලුත් වේටර්ලා හදාගන්නේ? Unix වලදී මේකට අපි පාවිච්චි කරන්නේ fork සහ exec කියන functions දෙක. මේ fork කියන එකේ තියෙන පුදුම සාගත දේ දන්නද? අපි මේ function එක call කරන්නේ එකපාරයි. හැබැයි මේකෙන් උත්තර එහෙමත් නැත්නම් අගයන් දෙකක් return වෙනවා. අලුතෙන් හැදුණු child process එකට බිඳුව විදිහටත් parent process එකට අර child ගේ process ID එක විදිහට තමයි මේක ලැබෙන්නේ. මේ PID එකෙන් parent පුළුවන් childව monitor කරන්න, ඒ වගේම childටත් පුළුවන් get PPID පාවිච්චි කරලා තමන්ගේ parentව හොයාගන්න. මේක හරියටම දැනට දුවන process එකේ carbon copy එකක් ගහනවා ලෝගේ වැඩක්. හරි. දැන් අපි බලමු මේවා ඇතුලේ sockets වැඩ කරන්නේ කොහොමද කියලා. තිරේ පිටුපස කතාව තමයි මේක. මෙතනදී පියවර කිහිපයක් එක දිගට සිද්ධ වෙනවා. මුලින්ම සර්වර් එක listenFD කියන socket එකේ කන් දියාගෙන ඉන්නවා අලුත් connections එනකම්. ඊට පස්සේ client කෙනෙක් ඇවිත් connect කළාම connected socket එක හදනවා. දැන් අපි අර කලින් කතා කරපු fork එක කළාට පස්සේ මොකද වෙන්නේ? parent සහ child කියන දෙන්නම මේ sockets දෙකම share කරගන්නවා. හැබැයි මේක මෙහෙම තියන්න බෑ. මෙතනදී අනිවාර්යයෙන්ම clean up එකක් වෙන්න ඕනේ. parent එයාගේ පැත්තෙන් connect FD එක close කරනවා. මොකද මේ connection එක දැන් බලාගන්නේ child නිසා. ඒ වගේම child එයාගේ පැත්තෙන් listen FD එක close කරනවා. එයාට අලුත් connections වලින් වැඩක් නැහනේ. මෙන්න මෙතන තමයි ගොඩක් අය කරන ලොකුම වැරද්ද තියෙන්නේ. descriptor reference counts. මේකෙන් තමයි කියන්නේ socket එකක් කී දෙනෙක් අල්ලගෙන ඉන්නවද කියලා. මුලින් මේ count එක එකයි. fork කළාම මේක දෙකක් වෙනවා. අපි close කරනකොට මේක එකකින් අඩු වෙනවා. මතක තියාගන්න connection එකක් ඇත්තටම close වෙලා TCP termination එක වෙන්නේ මේ count එක 0 වුණාම විතරයි. හිතන්න parent තමන්ගේ පැත්තෙන් අර socket එක close කරලේ නැත්තම් අර count එක කවදාවත් 0ට යන්නේ නැහැ. ටික වෙලාවක් යද්දි descriptors ඔක්කොම ඉවර වෙලා ගිහින් මුළු server එකම හිර වෙලා යන්න පුළුවන්. මේක ඇත්තටම time bomb එකක් වගේ දෙයක්. තුන්වෙනි කොටස TCP එකෝ ජීවන චක්‍රය. අපි දැන් මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිය trace කරලා බලමු. කිසිම අවුලක් නැති වෙලාවක මේ සිස්ටම් එක කොච්චර ලස්සනට කොච්චර නිශ්ශබ්දව බලන් ඉන්නවද කියලා හිතලා බලන්න. parent server එක accept එකේ block වෙලා අලුත් අය එනකම් ඉන්නවා. child server එක read එකේ block වෙලා client ගෙන් data එනකම් බලන් ඉන්නවා. ඒ වගේම client පැත්තෙන් බලනකොට එයා FHG TS එකේ block වෙලා ඉන්නවා user මොනවා හරි type කරනකම්. මේ ක්‍රියාවලි තුනම තමන්ගේ වාරයේ එනකම් බොහොම සාමකාමීව නිදාගෙන ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. දැන් අපි බලමු මේ සාමකාමී කනෙක්ෂන් එක සාමාන්‍ය විදිහට අවසන් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම client පැත්තෙන් exit කරාම kernel එකෙන් client ගේ socket එක close කරලා TCP හරහා FIN packet එකක් යවනවා. ඊට පස්සේ server එකෙන් ඒකට හරි මට ලැබුණා කියන්නේ ACK එකක් යවනවා. මේ වෙලාවේ child server එකේ read එකට end of file එහෙමත් නැත්නම් EOF එකක් ලැබෙනවා. ඒ එක්කම child process එකත් තමන්ගේ වැඩේ ඉවර කරලා exit වෙනවා. අවසාන වශයෙන් child ගේ socket එක close වෙනකොට server එකනොත් client ආපහු FIN packet එකක් යවලා මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරනවා. හැබැයි ඉතින් හැමදාම ඔහොම ලස්සනට දේවල් වෙන්නේ නැහනේ. අපි දැන් කතා කරන්නේ යන්නේ POSIX signals සහ අර භයානක zombies ලා ගැන. මේ සිස්ටම් එක ඇතුලේ child processes අවසන් වෙනකොට යාලා නිකම්ම මැකිලා යන්නේ නැහැ.
සිස්ටම් එකේ මොකක් හරි වුණාම ඒ ගැන දැනුම් දෙන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි සිග්නල්ස් කියන්නේ. මේවා අල්ලගන්න අපි සිග්නල් සහ සිග් ඇක්ෂන් පාවිච්චි කරනවා. චයිල්ඩ් කෙනෙක් අවසන් වුණාම එයා සිග් CHLD කියන සිග්නල් එක පේරන්ට් යවනවා. හැබැයි පේරන්ට් මේක ගණන් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අර මියගිය චයිල්ඩ් ප්‍රොසෙස් එක සිස්ටම් එකේ සම්පත් කාකා ඉන්න zombi කෙනෙක් බවට පත් වෙනවා. ඔව් ඇත්තමයි. ඉතින් සිග් ඇක්ෂන් පාවිච්චි කරලා අපිට පුරුවන් මේ zombiesලව හරියටම process table එකෙන් අයින් කරව දාන්න. මේ zombiesලව අයින් කරන්න පාවිච්චි කරන ප්‍රධාන ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා wait කරන්න සහ wait paid කරන්න. එක චයිල්ඩ් කෙනෙක් විතරක් ඉන්න සරල තැන්වලට wait ගැලපුණත් කාර්යබහුල concurrent server එකකට අනිවාර්යෙන්ම wait paid පාවිච්චි කරන්නම වෙනවා. ඇයි ඒ? හිතන්න එකවර childrenලා 5 දෙනෙක් විතර terminate වෙනවා කියලා. අපි wait පාවිච්චි කළොත් සමහර signals අපිට මගහැරිලා යන්න පුළුවන්. හැබැයි wait paid එකට පුළුවන් මියගිය හැම child කෙනෙකුම එකින් එක හොයාගෙන system එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. තවත් මලවදයක් තමයි මේ interrupted system calls එමත් නැත්නම් EINTR කියන්නේ. හිතන්නකෝ server එක accept කියන function එකේ block වෙලා අලුත් අය එනකම් බලන් ඉන්නවා කියලා. ඒ වෙලාවෙම අර වගේ signal එකක් ආවොත් kernel එක කරන්නේ අර accept එක එතනින්ම කඩලා දාන එක. එතකොට අපිට EINTR error එකක් එනවා. මේක server එකේ වරදක් නෙවෙයි, මේක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි code එක ලියද්දීම කියන්න ඕනේ මේ error එක ආවොත් කලබල වෙන්න එපා. ඒක ගණන් ගන්නෙ නැතුව ආයෙත් accept එකටම යන්න කියලා. හරි. දැන් අපි යමු තවත් බරපතල තත්ත්වයන් වලට. බිඳ වැටීම් කළමනාකරණය. එහෙමත් නැත්නම් server disasters. මේ වගේ අවස්ථාවක් හිතන්න. client කෙරෙක් connect වෙනවා. හැබැයි server එක ඒක accept කරන්නත් කලින්ම ක්ෂණයකින් client එයාගේ අදහස වෙනස් කරලා RST නැත්නම් reset packet එකක් යවනවා. මේක හරිම වේගෙන් වෙන race condition එකක්. මෙහෙම වුණොත් operating system එක අනුව අපිට error එකක් එන්න පුරුවන්. හැබැයි මේ පොඩි දෙයට මුළු server එකම crash වෙන්න බෑනේ. අර අපි කලින් කිව්වා වගේම මේ error එකත් මඟහැරලා ඊළඟ client වෙනුවෙන් ආයෙත් accept එකට යන එක තමයි server එක කරන්න ඕනේ. ඊළඟට server එකේ child process එකක් හදිසියෙම crash වුණොත් මොකද වෙන්නේ? මේක හරියට එකක් වැටුනම අනිත් ඔක්කොම වැටෙන ඩොමිනෝස් වගේ වැඩක්. කර්නල් එක අර චයිල්ඩ්ගේ ඔක්කොම ඩිස්ක්‍රිප්ටර්ස් බලහත්කාරයෙන් ක්ලෝස් කරනවා. ඊට පස්සේ සර්වර් එකෙන් ක්ලයන්ට්ට ෆින් එකක් යනවා. හැබැයි ක්ලයන්ට් මේක නොදැක්කා වගේ තවත් ඩේටා යවුවොත් එයාට RST පැකට් එකක් එනවා. ඒ RST එක ආවටත් පස්සේ ආයෙත් ඩේටා යවුවොත් ක්ලයන්ට් SIGPIPE කියන භයානක සිග්නල් එක ලැබෙනවා. මේකෙන් බේරෙන්න නම් ක්ලයන්ට් අනිවාර්යෙන්ම select hope poll පාවිච්චි කරලා සර්වර් එකේ තත්ත්වය ගැන නිතරම හැගහගෙන ඉන්නම ඕනේ. සර්වර් හෝස්ට් එක ක්‍රැෂ් වෙන එකයි රීබූට් වෙන එකයි අතරේ අහසට පොළව වගේ වෙනසක් තියෙනවා. සර්වර් එක නිකම්ම ක්‍රැෂ් වුණොත් ඒ කියන්නේ පවර් එක ගියා වගේ වෙලා කිසිම සද්දයක් නැති වුණොත් ක්ලයන්ට් දිගටම data යවලා අන්තිමට time out වෙලා connection refused කියලා error එකක් දෙනවා. හැබැයි සර්වර් එක reboot වෙලා ආවොත් එයාට පරණ connection එක ගැන කිසිම මතකයක් නැහැ. එතකොට client data යවුව ගමන්ම සර්වර් එක කෙලින්ම RST packet එකකින් ගහලා දානවා මම ඔයාව දන්නේ නැහැ කියලා. යම්කිසි විදිහකින් client සහ server අතර තියෙන network එක නැති වුණොත් ඒ කියන්නේ අතරමඟදී කේබල් එකක් කැඩුනා වගේ භෞතික දෙයක් වුණොත් මොකද වෙන්නේ? එතකොට client ගේ connect or write requests සාමාන්‍යයෙන් තප්පර 75කට විතර පස්සේ time out වෙලා යනවා. එහෙමත් නැත්නම් router හා host unreachable කියන ICMP error එකක් වුණත් client එන්න පුළුවන්. අපේ අවසාන කොටස දත්ත ආකෘතිකරණය. එහෙමත් නැත්නම් data formatting. මේ ඔක්කොම කරලා අපි යවන data ටික හරියට යවන්නේ කොහොමද? දත්ත යවන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි binary structures විදිහටම දත්ත යවන එක. හැබැයි මේකේ ලොකු අවුලක් තියෙනවා. එක එක operating systems වල bytes කියවන විදිහ. ඒ කියන්නේ endianness එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක machine එකකින් යවන දේ අනිත් machine එකට තේරෙන්නේ නැහැ. මේකට තියෙන විශ්වීය විසඳුම තමයි දත්ත text strings විදිහට යවන එක. හැමදේම standardized text වලට හරවලා යවුවම අර machine මොන જાතියේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව දත්ත ටික හුවමාරු කරගන්න පුළුවන්. මේ හැමදේම කතා කළාට පස්සේ මේක ඇත්තටම අපිට හිතන්න යොමු කරන මාර්ම ප්‍රශ්නයක් නේද? මේ මූලික මට්ටමේ socket handling මෙච්චර සංකීර්ණයි නම්, මෙච්චර බිඳන සුළුයි නම්, අපි හැමදාම පාවිච්චි කරන අතිවිශාල නවීන web applications කොහොමද එකවර එන මිලියන ගණනක් connections කඩාගෙන වැටෙන්නේ නැතුව ලස්සනට හසුරුවන්නේ? අද අපි කතා කරපු මේ මූලික අතිවාරම මත තමයි Nginx, Node.js වගේ නවීන asynchronous event driven architectures ගොඩනැගිලා තියෙන්නේ. ඒ ගැන තවදුරටත් හොයා බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. තවත් මෙවැනිම ගැඹුරු පැහැදිලි කිරීමකින් අපි නැවත හමු වෙමු.